Hello my friends. Welcome back to EP Travel Diary. අද අපි travel කරන්න යන්නේ ලංකාවේ තියෙන අති නවීන අති සුඛෝපභෝගී 5 star hotel එකකට. මේ හෝටලේ පිහිටලා තියෙන්නේ යාල කැලෑව ඇතුලේ. මේකේ නම තමයි Hilton යාල Resort. මේ හෝටලේ හදලා තියෙන්නේ ඊටාම දැකුම් කළු මනරම් දසුන් තියෙන ස්ථානයක. අපි ඇතුළට යනකොටම අපිට හුරු පුරුදු උණුසුම් පිළිගැනීම දැක ගන්න පුළුවන්. ඒත් එක්කම රිසෝට් එක ඇතුළට යන්න තියෙන රිසෙප්ෂන් ඒරියා එක හරිම දැකුම් කළුයි. දැන් කොහොමද අපි රූම්ස් වලට යන්නේ? එන්න මාත් එක්ක ඒක බලන්න. මේ වගේ බැටරියෙන් දුවන බගී වෙහිකල් එකකින් තමයි අපිව රූම්ස් වලට එක්කන් යන්නේ. ඒකට හේතුව රිසෙප්ෂන් ඒරියා එකේ ඉඳන් රූම්ස් තියෙන තැන ටිකක් දුරයි. හෝටලේ හදලා තියෙන්නේ වයිල්ඩ් ලයිෆ් කන්සෙප්ට් එකට. වයිල්ඩ් ලයිෆ් එක ප්‍රිසර්ව් වෙන විදිහට තමයි රූම්ස් හදලා තියෙන්නේ. ඒ නිසා හැම වෙලේම අපිට කැලයක් ඇතුළට යනවා වගේ තමයි දැනෙන්නේ. ඒ එක්කම මේ හෝටලෙන් එළියට සහ ඇතුළට යනකොට අපිට පරිස්සම් වෙන්න කියලා හෝටලේ සේවකයෝ කියනවා. ඒකට හේතුව තමයි මම කලින් කිව්වා වගේ යාල කැලෑව ඇතුලේ තමයි මේ හෝටලේ හදලා තියෙන්නේ. ඉතින් වනසත්තු මේක ඇතුළටත් එනවා. අපිට හෝටලේ අය නම් කිව්වේ හවසට අලිත් මේ හෝටලය හරහා ගමන් කරනවා කියලා. ඒ නිසා හැම වෙලේම අපේ පරිස්සම සලස ගන්න ඕනි කියලා ඒගොල්ලෝ අපිට අවවාද කරනවා. මේ ඕගොල්ලෝ දකින්නේ හෝටලයේ තියෙන ස්විමින් පූල් එක. ස්විමින් පූල් එක හදලා තියෙන්නේ ඇත්තටම කැලෑවක් ඇතුලේ තියෙන දොලක් වගේ. ඒක හරිම ලස්සනයි. ඒත් එක්කම තමයි ස්විමින් පූල් එක ඉස්සරහා ඕගොල්ලන්ට ජිම් එක සහ ස්පා එකක් දැක ගන්න පුළුවන්. ඕගොල්ලන්ට අවශ්‍ය හර්බල් ට්‍රීට්මන්ට් එකක්, හර්බල් ස්පා එකක් දාගන්න පුළුවන් විදිහට තමයි මේ හෝටලය ලස්සනට හදලා තියෙන්නේ. දැන් අපි යමු අපේ කාමරවලට. ඕගොල්ලෝ කලින් දැක්කක් වගේ සඳකඩ පහනක ආකෘතියක් තමයි කාමරයේ පාමුලම තියෙන්නේ. ඒක හරිම ලස්සනයි. අපිට අපේ කල්චර් එක ගැන අවබෝධයක් එතනින් ලබා දෙනවා. හරි. මේ තියෙන්නේ මගේ කාමරය. එන්න අපි දැන් යමු කාමරේ ඇතුළ කොහොමද කියලා බලන්න. ඕගොල්ලන්ට පේන විදිහටම අති විශාල කාමරයක් තමයි හිල්ටන් යාල රිසෝට් එකේ තියෙන්නේ. ඒක හදලා තියෙන්නේ ඉතාමත් සුඛෝපභෝගී විදිහට. හැම ලක්ෂරියස් අයිටම් එකක්ම ඉන්ක්ලූඩ් කරලා තමයි මේ කාමරය හදලා තියෙන්නේ. ඒක ඉතා විශාලයි. ඉතාම දැකුම් කළුයි. හරිම ලස්සනට ඩිසයින් කරලා තියෙනවා කාමරයේ ආකෘතිය. සියලුම අත්‍යවශ්‍ය දේවල් ලස්සනට ඇරේන්ජ් කරලා තියෙනවා කාමරේ පුරා. ඒ ඇත්තටම ආකර්ශනීයයි. මේ තියෙන්නේ අපේ බාත්රූම් එකත් ඉතා අලංකාර විදිහට සියලුම නවීනම උපාංග යොදලා තමයි හදලා තියෙන්නේ. ඔයාටම වෙනම ටබ් එකක් තියෙනවා. බාත් ඒරියා එකක් තියෙනවා. ඒත් එක්කම තමයි ඔයා බැල්කනි එකට ආවහම තවත් මනරම් දසුනක් දැක ගන්න පුළුවන්. ඒ තමයි ජකුසි එකක්. ඔයා මේ හෝටලේ ඉන්නවා නම් ඔයාට මේ ජකුසි එක්ස්පීරියන්ස් එකත් ඉතාමත් හොඳට ලබා ගන්න පුළුවන්. මේක නවීනතම ජකුසි එකක් තමයි තියෙන්නේ. අපිට ඒගොල්ලෝ සලසලා තියෙන්නේ. දැන් අපි යමු ඊළඟ වැදගත් තැනකට.
ඒ තමයි ඩයිනින් ඒරියා එක. අපි හැමෝම හෝටලයකට ගියාම ඩයිනින් ඒරියා එක ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. හේතුව තමයි හොඳ කෑම වේලක්, රසවත් කෑම වේලක් ලබා ගැනීම සඳහා. හිල්ටන් යාල රිසෝට් එකේ ඩයිනින් ඒරියා එකත් ඩිසයින් කරලා තියෙන්නේ හරිම ලස්සනට. කැලෑව ලස්සනට ඈතින් පේන විදියට සහ ඒත් එක්කම තමයි ඒකට හරිලන රසවත් කෑම වේලක් ඒගොල්ලෝ සපයනවා. හරි. ඉතින් යාළුවනේ අපි වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. මේ වගේ travel experience එකක් ඕගොල්ලන් ගන්න කැමති නම් මගේ channel එක subscribe කරලා like කරන්න. නැවතත් මෙවැනිම ලස්සන ගමනකින් අපි හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.